සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ඇවිත් ඉන්නේ. ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද ලියනාඩෝ AI කියන ඉමේජ් ජෙනරේට් කරන ඇප් එක හරියටම පාවිච්චි කරලා ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් ෆෝන් එකකින් වගේ YouTube channel එකක් කරන්න ඉන්න බලාගෙන ඉන්න කෙනෙකුට මේක ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ෂෝට් වීඩියෝ වලට වගේ මේ වෙනකොට ගොඩක් යූස් කරනවා මේ AI ජෙනරේට් කරලා ගන්න ෆොටෝස්. ඉතින් අද මම හරියටම කියලා දෙන්නම් කොහොමද ලියනාඩෝ AI පාවිච්චි කරලා මේ ෆොටෝ එකක් හදාගන්න කියලා. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඒ වගේමයි ඔයාලා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් පාත තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, අපි ඉතින් මුලින්ම මේ ලියනාඩෝ AI කියන app එක Play Store එකෙන් download කරගන්න ඕනේ. ඉතින් ඒක download කරන link එක මම description එකෙන් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ඒ app එක download කරගන්න. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ Play Store එකට ගිහිල්ලා ඔයා search කරන්න ලියනාඩෝ AI කියලා. එහෙම search කරපුවාම ඔයාට මේ වගේ app එක පෙන්නනවා. ඉතින් ඔයා මේක download කරලා නැත්නම් ඔයාට පෙන්නයි install කියලා ඔයා එතන click කරලා මේ app එක install කරගන්න ඕනේ. ඉතින් මම මේ app එක දැනටමත් download කරලා තියෙන නිසා මම මේ විදිහට මෙතනින්ම මේ app එක open කරගන්නවා. හරි යාළුවනේ, ඉතින් app එක open කරාට පස්සේ ඉස්සරෝම මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඔයා මුලින්ම මේ app එකෙන් image generate කරගන්නවා නම් මේ app එකට log වෙලා ඉන්න ඕනේ. ඉතින් මෙතන ඔයාට උඩ පේනවා ඇති get started කියලා තියෙනවා. අන්න එතන click කරන්න. හරි යාළුවනේ, ඉතින් ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ email address එකක් දීලා log වෙන්න හරි අලුතෙන් account එකක් හදලා log වෙන්න හරි පුළුවන්. ඉතින් ලේසිම ක්‍රමය තමයි email address එක දීලා log වෙන එක. මම ඉතින් මේ විදිහට click කරලා ඔයාගේ email address එකක් දීලා මේකට log වෙනවා. ඉතින් මගේ email address එක select කරපුවාම මාව මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් මෙතනින් ඔයා continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔයාව මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනින් ඔයාට දෙයක් තෝරගන්න පුළුවන් මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට. මේ විදිහට මෙතන තෝරගන්නවා. මේ විදිහට මම මේවා තෝරගෙන මෙතන පාත තියෙන ටික් දෙක දාගන්නවා. දාගෙන get started කියන බටන් එක ක්ලික් කරනවා. හරි යාළුවනේ, ඉතින් ඔයා සාර්ථක ලෙස මේ ලියනාඩෝ AI කියන app එකට log වෙලා තියෙන්නේ. හරි යාළුවනේ, මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ image එකක් generate කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන මේ පාත image generate කියන තැන ඉස්සරහම ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට තමයි ඉන්නේ. ඉතින් ඔයාට මේ උඩින්ම පේනවා ඇති coin 150ක් අපට ලකුණු දීලා තියෙනවා. coin 150ක්. ඉතින් ඔයා හදන හැම ෆොටෝ එකකටම මේ coin කීපයක් අඩු වෙනවා. මම ඔයාලට ඉස්සරහම image එක generate කරලා පෙන්නන්න සාමාන්‍ය prompt එකක් දාලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතන මේ type a prompt කියන තැන මෙහි විදිහට click කරලා ඔයාගේ image එක generate වෙන්න ඕන prompt එක මෙතන text එකක් විදිහට දෙන එක. ඉතින් මම සාමාන්‍ය විදිහට එකක් දෙන්නම්. මම දෙන්නම් dog playing with ball. ඉතින් මේ විදිහට මම prompt එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙනවා coin 20ක් කියලා. ඒ කියන්නේ මේ image එක generate කරන්න අපට coin 20ක් යනවා. ඒ කියන්නේ අර උඩ තියෙන 150න් තමයි මේ coin 20 අඩු වෙන්නේ.
ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන් අපි ඉමේජ් එකේ සයිස් එක අනුව. ඉතින් අපි බලමු දැන් ඉමේජ් එකේ සයිස් එක තෝරගන්නේ කොහොමද කියලා. මෙතන මේ වාර පේනවාද මේ අයිකන් එක, ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් මෙතනින් තමයි ඔයා ඉමේජ් එකේ සයිස් එක තෝරගන්න ඕනේ. ඔයා මෙතන more කියලා තැනක් තියෙනවා, ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් ඔයා සාමාන්‍යයෙන් TikTok එකට හරි YouTube short video වලට හරි මේ ඉමේජ් ජෙනරේට් කරනවා නම් ඔයා තෝරගන්න ඕනේ මෙන්න මේ TikTok 916 කියන මෙන්න මේ සයිස් එක. එහෙම නැත්නම් ඔයා YouTube එකේ long video වලට වගේ මේ ඉමේජ් ජෙනරේට් කරනවා නම් මෙන්න මේ Facebook 16:9 කියන සයිස් එක තෝරගන්න. ඉතින් අපි දැනට බලමු ෂෝට් වීඩියෝ වලට TikTok වලට මේ ෆොටෝ ජෙනරේට් කරන විදිහ. ඉතින් ඔයා මං කියෝ වගේ මෙතන මේ 9:16 කියන සයිස් එක තෝරගෙන ඔයා මෙතනින් බැක් වෙන්න. මෙතනිනුත් බැක් වෙලා ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන ඊතලය ඔබන එක විතරයි. මං අර කලින් කීවා වගේ ෆොටෝ එකේ සයිස් එක අනුව මෙතන අපට අඩු වෙන කොයින්ස් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් මෙතන පෙන්වන්නේ කොයින් 24ක් මේ ඉමේජ් එක ජෙනරේට් කරන්න අපට වියදම් වෙනවා වගේ වැඩක්. ඉතින් ඔයා නිර්මාණය කරන සෑම ඉමේජ් එකකටම මේ විදිහට කොයින්ස් ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් අපට දීලා තියෙන කොයින්ස් 150යි. ඔයාලා ඉමේජ් එකක් ජෙනරේට් කරනකොට ඒ ගැනත් අවධානයෙන් ඉන්න අඩු වෙන කොයින්ස් ප්‍රමාණය ගැන. ඉතින් මේ විදිහට අපි ප්‍රොම්ප්ට් එකක් දීලා ඉමේජ් එකේ සයිස් එකත් සිලෙක්ට් කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ ඊතලේ මේ විදිහට ඔබන එක. හරි, ඊට පස්සේ ඔයාලට පාතින් පේනවා ඇති අපි දුන්න ප්‍රොම්ප්ට් එකට අනුව අපේ ඉමේජ් එක ජෙනරේට් වෙනවා. ඉතින් අපට ඉමේජස් 4ක් මේ ලියනාඩෝ AI කියන ඇප් එකෙන් ජෙනරේට් කරලා දෙනවා. අපට පුළුවන් කැමති එකක් තෝරගෙන එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. හරි යාළුවනේ, ඉතින් මේ විදිහට අපේ ප්‍රොම්ප්ට් එකට අනුව එයාලා අපට ඉමේජ් 4ක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් හොඳ ක්වොලිටියට ඉමේජ් ටික තියෙනවා. ඉතින් ඔයා මෙතනින් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඔයා කැමති ඉමේජ් එකක් තෝරගන්න. මම මේ විදිහට එක ඉමේජ් එකක් උඩ ක්ලික් කරනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ ඉමේජ් එක කොහොම පාතට ගියාම මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන අයිකන් එක. ඒක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ ඉමේජ් එක අපේ ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයා ලියනාඩෝ AI කියන ඇප් එක පාවිච්චි කරලා ඔයාගේ ෆොටෝස් ජෙනරේට් කරගන්නේ. ඉතින් මතක ඇතුව ඔයා ෆොටෝ එකක් ජෙනරේට් කරනකොට මෙතන අඩු වෙන කොයින්ස් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේමයි ඉස්සරහට මම වීඩියෝ එකක් කරන්නම් අපි කොහොමද ලියනාඩෝ AI කියන මේ ඇප් එක අන්ලිමිටඩ් පාවිච්චි කරන්න කියලා ක්‍රම දෙකකට. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මේ කොයින්ස් ටික ඉවර වෙනකන් ඔයාගේ ඉමේජ් ටික ජෙනරේට් කරගන්න. ඒ වගේම මේ ඉමේජ් අපට පාවිච්චි කරන්න පුළුවන් YouTube short වලට. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ස්තුතියි. ඉතින් වීඩියෝ එක ගැන අදහස් පාතින් කමෙන්ට් කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.